එතකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ රිකර්සිව් ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක. හරිද? රිකර්සිව් ෆන්ක්ෂන් එකක් කියවම ගොඩක් අය එකපාර කියන්නේ දිගින් දිගටම Tamanට කෝල් කරගන්න ෆන්ක්ෂන් එකක් කියන එක. හරි. ඒ වුණාට ඒක රිකර්සිව් ෆන්ක්ෂන් එකේ ෆුල් ඩිෆිනිෂන් එක එතන නැහැ. සම්පූර්ණ අර්ථ දැක්වීම එතන නැහැ. රිකර්සිව් ෆන්ක්ෂන් එකක් Tamanට ආයෙ කෝල් කර ගන්නවා ෆන්ක්ෂන් බොඩි එක ඇතුලේ. ඒ වුණාට රිකර්සිව් ෆන්ක්ෂන් එක ක්වොලිටි එකක් තියෙනවා. එක තැනකදී එයා Tamanටම තමගේ රිකර්සිව් පාර්ට් එකට කෝල් කරගන්න එක නවත්ත ගන්නවා. හරි. ආපහු ඒ ෆන්ක්ෂන් එකට කෝල් කරන එක නවත්ත ගන්නවා. ඔය කේස් එකට කියනවා ඔතනට කියනවා බේස් කේස් එක කියලා. හරි. එතකොට අපි ගමුකෝ සරල එකක් ෆැක්ටෝරියල් එක. එතකොට ෆැක්ටෝරියල් එක කියන්නේ මොකක්ද කියලා දන්නව ඇතිනේ. ෆැක්ටෝරියල් එක දන්නේ නැත්නම් මෙන්න මේ ෆෝමියුලා එකට තමයි ෆැක්ටෝරියල් එක කියන්නේ. අපි පහේ ෆැක්ටෝරියල් එක ගන්නවා නම් පහේ ඉඳන් එක වෙනකල් තියෙන සංඛ්‍යාවලට යනකල් අන්නේ සංඛ්‍යාවල ගුණිතය තමයි ගන්නෙ. පහේ ෆැක්ටෝරියල් එක කිව්වොත් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 8 ෆැක්ටෝරියල් එක කිව්වොත් 8 ඉඳන් 1ට යනකල් ඔය තියෙන සංඛ්‍යාවල ගුණිතය තමයි ගන්නෙ. එතකොට මේකේ මතක තියාගන්න ඕනේ එක කොටසක් තියෙනවා. බිඳුවේ ෆැක්ටෝරියල් එක කියන්නේ 1යි. ඔය ටික මතක තියාගත්තම අපිට ඇති රිකර්සන් ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එක ලියන්න. ෆන්ක්ෂන් එක ලියන්න කලින් අපි පොඩ්ඩක් බලමු ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් හිතන්නකෝ මේකනේ අපිට තියෙන ෆන්ක්ෂන් එක රිකර්සිව් ෆැක්ටෝරියල් කියලා කියන්නේ මෙන්න මේ රිකර්සිව් ෆැක්ටෝරියල් කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එකට තමයි අපි කෝල් කරන්නේ. එතකොට මේන් මෙතඩ් එක ඇතුලේ ඔයාලට පේනවා ඇති. මේන් මෙතඩ් එක ඇතුලේ මේ විදිහට ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. ෆැක්ටෝරියල් of 5 කියලා මෙතන නිකම්ම print වෙන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ රිකර්සිව් ෆැක්ටෝරියල් කියලා මේ ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. ෆන්ක්ෂන් එක ඇතුලට අපි දෙන්නේ 5 කියන වැලියු එක. එහෙම උනාට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් අපි ෆන්ක්ෂන් එක ඇතුලට 5 කියන වැලියු එක දීලා තියෙන්නේ. අපි බලනවා n කියන එකට තමයි දැන් 5 කියන එක assign වෙලා තියෙන්නේ. හරිද? එතකොට n කියන එක එකට සමානයිද කියලා බලනවා. නෑ n කියන එක එකට සමාන නෑ. n එකේ වැලියු එක 5යි. 5 කියන එක එකට සමාන නෑ. එතකොට මේ ස්ටෙප් එකට යන්නේ නෑ. මේ ස්ටෙප් එකට මේ ස්ටෙප් එකට කියනවා බේස් කේස් එක කියලා. මේ බේස් කේස් එකට යන්නේ නෑ. යන්නේ මෙන්න මේකට. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? return n වැඩි කිරීම. 5 වැඩි කිරීම recursive factorial අන්න ආය recursive call එක මෙතන call වෙනවා. recursive factorial of n minus 1. n එකෙන් එකක් අඩු වෙන එකේ එකක් අඩු වෙන එකට recursive call එකක් දෙනවා. ඒ කියන්නේ සරලවම 5 වැඩි කිරීම recursive factorial 4 කියලා තමයි මෙතන එන්නේ. මේ කොටසට කියනවා call stack එක කියලා. ඔයාලා stack data structure එකේ මතක තියෙනම් theory වල තිබ්බා recursive function වලදී stack එක පාවිච්චි වෙනවා කියලා. දැන් ඕක call වුණාට පස්සේ factorial 4 කියන එක call වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ factorial 4 කියන එක මේ call stack එකේ වඩා උඩින් එකක් විදිහට එනවා. හරි. ඔය විදිහට ආවා. දැන් එතකොට මොකද්ද මෙතන වෙන්නේ? දැන් අපි call කරේ factorial 4 එකටනේ. 5 කියන එක call කරා factorial 4 එකට. හරි. factorial 4 එකේ මොකද්ද වෙන්නේ? අපි බලනවා n කියන එක සමානයිද එකට? නෑ n කියන එක 4යි. 4 කියන එක අසමානයි එකට. මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ නෑ. අපි යන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එකට. හරි. මෙන්න මේ ෆන්ක්ෂන් එකට තමයි යන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? 4 වැඩි කිරීම n වල දැන් වැලියු එක 4යි. 4 වැඩි කිරීම ආයෙ ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. 4 minus 1 4 minus 1. හරි. එතකොට 4න් එකක් අඩු වුනහම 3යි. එතකොට මේ ෆන්ක්ෂන් එක මොකද්ද කරන්නේ? 4 වැඩි කිරීම තව ෆන්ක්ෂන් එකකට කෝල් කරනවා. ආයෙ රිකර්සිව් කෝල් එකක් එනවා. හරි. දැන් එතකොට ඒක මේ ෆන්ක්ෂන් එකට උඩින් ස්ටැක් එකට ඇඩ් වෙනවා. ඔය විදිහට 3 කියන එක 2ට කෝල් කරනවා. දැන් 2 කියන එක කෝල් කරනවා 1ට. හරි. 2 කියන එක 1ට කෝල් කරාම මොකද්ද වෙන්නේ? බලමු n කියන එකේ වැලියු එක දැන් 1යි. හරි. if 1 equals 1. හරි. 1 කියන එක 1ට සමානයි නම් මොකද්ද කරන්න ඕනේ? 1 කියන වැලියු එක රිටර්න් කරන්න. හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් ස්ටැක් එකේ උඩටම එනවා 1 කියන වැලියු එක. හරි. මෙතනින් එහාට ආයෙ රිකර්සිව් කෝල් එකක් එන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? 2 වැඩි කිරීම factorial 1 කියන එකේ වැලියු එක අපි already දන්නවා දැන්. හරි. factorial 1 කියන එකේ වැලියු එක තමයි 1. 2 වැඩි කිරීම 1 කියලා මෙන්න මෙයාගේ වැලියු එක දැන් 2 වෙනවා. එතකොට දැන් අපි දන්නවා factorial 2 කියන එකේ වැලියු එකක් දන්නවා. 2 කියන එකේ වැලියු එක දැන් 2යි. හරි. එයාවත් පොප් වෙලා දැන් factorial 3 කියන එකේ වැලියු එක. මෙතන තිබ්බේ මොකද්ද? 3 වැඩි කිරීම factorial of 2. දැන් factorial 2 එකේ වැලියු එක අපි දන්නවා 2යි කියලා. 3 වැඩි කිරීම 2. හරි. දැන් factorial 3 එකේ වැලියු එකක් දන්නවා. මෙතන කෝල් කරලා තියෙන්නේ factorial 3 එකේ වැලියු එකට. එතකොට 4 වැඩි කිරීම 6 කියන එක මෙතනට එනවා. හරි. ඊට පස්සේ දැන් අපි දන්නවා 4 වැලියු එකක් දන්නවා. 4 factorial එකත් මොකක්ද කියලා දන්නවා. 4 factorial එක 24යි. එතකොට මෙතන එන්නේ 5 වැඩි කිරීම 4 factorial එක. 5 වැඩි කිරීම 24. 120යි. හරි. දැන් අපි කැල් එකකින් හදලා බැලුවොත්
පහේ ෆැක්ටෝරියල් එක ගත්තොත් අපිට ඒ ආන්සර් එක එනවා. හරි. ඔය විදිහට තමයි ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ. මම මෙතන ඉඳන් කියන්නම්. ඔයාලා දැන් ෆැක්ටෝරියල් කියන එක නිතරම යූස් වෙලා තියෙනවානේ. මම මෙතන ඉඳන් කියන්න පටන් ගන්නම් මොකද්ද හරියට වෙන්නේ කියලා. හරි. මෙතන අපි කෝල් කරනවා ෆැක්ටෝරියල් මෙන්න මේ රිකර්සිව් ෆැක්ටෝරියල් කියන ෆන්ක්ෂන් එකට. දැන් ඒකේ වැලියු එක විදිහට අපි දෙන්නේ වැලියු 5 කියන එක. ඉන්ටිජර් n කියන වැලියු එකට අපි දෙන්නේ 5 කියන අගය. හරි. ඊට පස්සේ අපි බලනවා if n කියන එකේ වැලියු එක දැන් 5යි 5 කියන එක සමානයිද එකට. ඒ කන්ඩිෂන් එක false. ඒ කන්ඩිෂන් එක false වුනහම මෙන්න මේ බ්ලොක් එක එක්සිකියුට් වෙන්නේ නැහැ. මේ if බ්ලොක් එක එක්සිකියුට් වෙන්නේ නැහැ. එක්සිකියුට් වෙන්නේ මෙන්න මේ පාර්ට් එක. හරිද? මෙතන වෙන්නේ return n times දැන් n කියන්නේ 5 පළවෙනි කෝල් එකේදී n කියන්නේ 5 5 times recursive factorial ආයේ මේ ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. Tamanටම කෝල් කරගන්නවා. හරිද? ඊට පස්සේ n-1 එකේ හැබැයි අගේ විදිහට දෙන්නේ n නෙවෙයි n එකෙන් එකක් අඩු වෙලා. හරි. එතකොට අපි කෝල් කරන්නේ ඇත්තටම recursive factorial මෙතන value එක වෙනුවට අපි දාලා තියෙන්නේ 4. හරි. දැන් අන්න ඒ කෝල් කරපු factorial 4ට අදාළ එක මේ කෝල් stack එකේ උඩට එනවා. හරි. කෝල් stack එකේ උඩට එනවා. දැන් ඔයාලට කලින් කිව්වමම recursive ෆන්ක්ෂන් එකකදී අර ෆන්ක්ෂන් එක තමන්ට නොකඩවා කෝල් කරගන්නවා කියන ඩෙෆිනිෂන් එක වැරදි කියලා. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා කම්පියුටර් එකට තියෙන්නේ ලිමිටඩ් රිසෝසස් ප්‍රමාණයක්. හරිද? ඒ ලිමිටඩ් රිසෝසස් ප්‍රමාණය ඇතුලේ තමයි මේ කෝල් ස්ටැක් එක තියෙන්නේ. එතකොට ඔයාලා මෙතන n-1 නැතුව දිගටම n කියන එක තිබ්බොත් ඒ කියන්නේ n වල වැලියු එක වෙනස් වෙන්නේ නැතුව තිබ්බොත් මොකක්ද වෙන්නේ? දිගටම මේ 5 කියන එක තමන්ටම කෝල් කරගන්න. ඒ කියන්නේ මෙතන 5 times factorial 5 ආයෙත් මෙතනත් 5 times factorial 5. හරි. ඔක දිගටම යනවා මේ ස්ටැක් එක පිරෙනකල්. සමහරට ඔයාලා අහලා ඇති error එකක් ගැන stack overflow කියලා. ඒ stack overflow කියන error එක එනවා මේ වගේ ෆන්ක්ෂන් එකක් Tamanට දිගට කෝල් කරගෙන ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ මෙන්න මේ පාර්ට් එක රිඩියුස් වෙන්නේ නැතුව තිබ්බොත්. හරි. ඒකින්ද තමයි අපි මෙතන n-1 විදිහට අරගෙන යන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 4 වැඩි කිරීම. දැන් අපි බලනවා දැන් මෙතන තියෙන වැලියු එක අපිට 4යිනේ තියෙන්නේ. 4 කියන එක බලනවා. 4 කියන එක 1ට සමාන නැහැ. 1ට සමාන නැති හින්දා අපි කරන්නේ මෙන්න මේ කෝඩ් බ්ලොක් එකට තමයි යන්නේ. එතකොට 4 වැඩි කිරීම ඊට පස්සේ recursive factorial ආයේ ෆන්ක්ෂන් එකටම කෝල් කරනවා. ඒකේ ඉන්පුට් එක විදිහට අපි දෙන්නේ n-1. ඒක පැරාමීටර් එකේ විදිහට දෙන්නේ n-1. 4න් එකක් අඩු වුණාම. හරි. ඒක තමයි මෙතන fact3 කියලා දාලා තියෙන්නේ. හරි. මේ සම්පූර්ණ ෆන්ක්ෂන් එක ලියන්න බැරින් තමයි කෙටි කරලා මෙතන fact කියලා දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? factorial 3 එකට කෝල් කරාම වෙන්නේ ඒකත් එකට අසමානයි. එතකොට මේ කෝඩ් බ්ලොක් එක එතනත් එක්සිකියුට් වෙන්නේ නැහැ. එතන වෙන්නේ එතකොට මෙන්න මේ factorial 3 කියන එක මෙන්න මේ විදිහට ආයෙ කෝල් වෙනවා. 3 වැඩි කිරීම recursive factorial r ෆන්ක්ෂන් එකටම කෝල් කරනවා. 3 අඩු කිරීම 1. හරි. එතකොට 3 වැඩි කිරීම factorial of the 2. ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ factorial of the 2 කියන එක execute වෙන්න බලනවා. ඒ execute එදිත් මේ function එක satisfy කරන්නේ මේ condition එක satisfy කරන්නේ නැහැ. එතකොට එයා යන්නේ ආයේ මෙන්න මේකටමයි. හරි. එතකොට එන්නේ 2 වැඩි කිරීම factorial of the 1. 2 වැඩි කිරීම factorial මොකේ factorial එකද? එකේ factorial එක. දැන් බලන්න. දැන් මෙතන අපි input කරපු value එක 1යි. හරි. අන්තිම කෝල් එකේදී අපි input කරපු value එක 1යි. එතකොට මොකක්ද වෙන්නේ? if n equals 1 මේ condition එක satisfy වෙනවා. satisfy වෙලා return 1 කියන මෙන්න මේක return වෙනවා. ඒ කියන්නේ 1 කියන value එක return වෙනවා factorial මෙන්න මේකේ fact 1 කියන එකේ. හරි. 1 කියන එක return වෙලා එයා එනවා stack එකේ උඩටම. stack එකේ උඩටම ආවට පස්සේ එතනින් එහාට ආයේ call වෙන්න දෙයක් නැහැ. දැන් stack එක pop වෙන්න ගන්නවා. pop වෙන්න ගන්නකොට 2 වැඩි කිරීම factorial of the 1 කියන්නේ 2 වැඩි කිරීම 1 කියන එක අපි දන්නවා. මොකද factorial 1 කියන එකේ value එක 1යි. හරි. එතකොට 2 වැඩි කිරීම 1 කියලා මෙයාගේ අගේ එනවා 2යි කියලා. දැන් අපි factorial 2 කියන එකේ value එකක් දන්නවා. ඒකේ value එක 2යි. හරි. 3 වැඩි කිරීම 2 6යි. දැන් factorial 3 කියන එකේ value එකක් දන්නවා. factorial 4 කියන එකේ value එකක් දන්නවා. 4 වැඩි කිරීම 6 සමානයි 24. හරි. ඊට පස්සේ අන්තිමට factorial 5 කියන එකේ value එක එන්නේ මොකද්ද? 5 times factorial 4. factorial 4 කියන එකේ value එක 24යි. 24 වැඩි කිරීම 5 120යි. හරි. ඒ ටික තේරුණාද? recursion tree එක discuss කරන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ recursive function එකක් execute වෙන්නේ කොහොමද කියන එක. ඒක තේරුම් ගත්තේ නැත්නම්
රිකර්සිව් ට්‍රී එකෙන් අපිට ෆන්ක්ෂන් එකක් මුලින් ඉඳන් හදන එක ටිකක් අමාරුයි. ඒක ආයේ එක්ස්ප්ලেইন කරන්න ඕනේ නම් කියන්නේ මොකක් හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න ආයෙම. එහෙම නැත්නම් රිකර්ෂන් ට්‍රී එකට යන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි දැන් ෆැක්ටෝරියල් එක ගැන මේ සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න ෆැක්ටෝරියල් එක කියන්නේ මෙහෙම එකක් කියලා හිතාගෙන ඉන්න අපි සාමාන්‍ය වැරදියෙන් හිතාගෙන ඉන්න ඒවා ටික. What is recursion? A function that called itself again and again. මේක වැරදි. ඒ කලිනුත් කිව්වා මේ කොයිම තැනකදී හරි බ්‍රේක් වෙනවා. එතකොට මේ ඩෙෆිනිෂන් එක වැරදි. හරි. It's almost impossible to make a recursive function from the scratch. මේකත් වැරදි. recursion tree එක කියන එක හරියට දැනගත්තට පස්සේ recursion function එකක් මුලින් ඉඳන් හදාගන්න පුළුවන් අපිට. එතකොට මේකත් වැරදි. The base does not help when it comes to implement it in the function. Okay. එතකොට base කියන එකෙන් තමයි අපි function එක හදන්න පටන් ගත්තේ. පටන් ගන්න. එතකොට දැන් මෙතන ඔයාලට මම පෙන්නුවට ස්ටැක් එකේ මේ මුලින් ඉඳන් මේ outer function එකේ ඉඳන් call වෙන එක ඇත්තටම අපි function එකක් හදන්න පටන් ගද්දී අපිට වැදගත්ම වෙන එක තමයි ඔතන තියෙන මෙන්න මේ එක කියන base case එක. ඔක තමයි වැදගත්ම වෙන්නේ. හරි. ඔතන ඉඳන් තමයි අපි function එක උඩට build කරගෙන යන්නේ. හරි. එතකොට base case එක ඉතාල ගොඩක් වැදගත් වෙනවා ඔකට. හරි. ඊළඟට then what is the recursion? Recursion කියන්නේ ඇත්තටම මොකද්ද? Recursion කියන්නේ a function that calls itself again and again. තමන්ටම නැවත නැවත call කරන function එකක් but instead of running into an infinite loop ඒ කියන්නේ ඉවරයක් නැති loop එකකට යනවා වෙනුවට it will terminate some point. ඒක කොතනදි හරි එක point එකදී terminate වෙනවා. දැන් first session එකේ හිටපු කට්ටිය දන්නවා speed algorithm ගැන discuss කරද්දි කිව්වා ඇල්ගොරිතම් එකක් අනිවාර්යෙන් ටර්මිනේට් වෙන්න ඕනේ කියලා. රිකර්සිව් ඇල්ගොරිතම් එකක් වුණා අනිවාර්යෙන් ටර්මිනේට් වෙන්න ඕනේ. නැත්තම් සිස්ටම් රිසෝස් යූස් කරලා අන්තිමට සිස්ටම් රිසෝස් රන් අවුට් වුණාම තමයි ඒක ටර්මිනේට් වෙන්නේ. හරි. එහෙනම් බේස් කේස් එකේදී මේක ටර්මිනේට් වෙන්න ඕනේ. It's pretty easy to make a recursive function from the scratch when you learn the recursion tree. හරි. ඒක තමයි ඉස්සරහට කතා කරන්න යන්නේ. බේස් කේස් එකේ ඉඳන් කොහොමද ෆන්ක්ෂන් එක build කරන්න කියන එක. දැන් මේ ඉස්සෙල්ලා පෙන්නපු function එකේ මම හිතාමතාම මේකේ පොඩි වැරද්දක් කරලා තියෙනවා. හරි. දැන් ඔයාලට මම කලින් කිව්වා මෙන්න මෙතනදී බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එක වෙන්නේ එකයි කියලා. ඒ වුණාට අපි මේ function එකට බිඳුව කියන value එක දුන්නොත් එයා අපිට ආපහු value එකක් return කරන්නේ නැහැ. හරි. බිඳුව කියන එක දුන්නොත් මෙයා මේ infinite loop එකකට යනවා බොහෝ දුරට. මොකද මේකට call කරාම රිනේ එක එනවා. රිනේ එක උනාට පස්සේ ආයේ කොච්චර අඩු කරත් ඒක එක කියන value එකට එන්නේ නැහැ. හරි. එතකොට මේ function එකේ ඒ වැරද්ද තියෙනවා. ඒක හදන්න අපි බලමු කොහොමද factorial එක ගන්න function එක recursive function එකක් හරියට මුලින් ඉඳන් හදන්නේ කොහොමද කියලා. මේකේ පළවෙනි step එක විදිහට මම දාලා තියෙනවා find the base case කියලා. හරිද? base case එක කියන්නේ function එකට Tamanටම ආයේ call කරගන්න අවශ්‍ය නැති point එක. ඒක තමයි base case එක කියන්නේ. සමහර function වල base case එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්. ඒ වගේ බේස් කේස් එකකට වඩා වැඩි ගාණක් වුණත් තියෙන්න පුළුවන්. හරි. ඒ වුණාට සරලවම බේස් කේස් එක කියන්නේ ෆන්ක්ෂන් එකක් Tamanටම ආයෙ කෝල් කරගන්න ඕන නැති පොයින්ට් එක. හරි. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට මම කියනවා identify the relationship between base case and the parent function. දැන් බේස් කේස් එකකට කෝල් කරන්නේත් මොකක්ම හරි parent function එකක්නේ. මෙතන බැලුවොත් මේ එක කියන එකට කෝල් කරලා තියෙන්නේ මේ දෙක කියන function එක. හරි. දැන් මේ දෙක අතර රිලේෂන්ෂිප් එක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක ඇරිත්මැටික් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ parent function එකේ දෙක කියන එකත් එක්ක අපිට මේ n function එක වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි. ඕක තමයි වෙන්නේ. මෙතනදී නෑ ඒක වෙන්නේ. එතකොට අන්න ඒක අපි අඳුර ගන්න ඕනේ. හරි. එතකොට අපි බලන්නේ ඉස්සලම් බේස් කේස් එක බලනවා. බේස් කේස් එකත් එක්ක අඳුරගත්තාම ඒක ලේසි මොන විදිහටද එන්නේ කියලා බලා ගන්න. දැන් එතකොට අපි මෙතන ඉස්සලම් බේස් කේස් එක හොයාගන්නවා. බේස් කේස් එක අපි කිව්වා වගේ එක කියන එක නෙවෙයි අපි මෙතනදි ගන්නෙ බිඳුව කියන එක. හරි. බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එක. එතකොට n value එක බිඳුව වෙන එක තමයි අපි බේස් කේස් එක විදිහට ගන්නෙ. හරි. ඊට පස්සේ identify the relationship between base case and the parent function. base case එකයි parent function එකයි අතර relationship එක අපි හොයාගන්නවා. දැන් base case එකෙන් අපිට output වෙන්නේ එකනේ. එතකොට බිඳුව කියන value එක දුන්නාම අපිට output වෙන්නේ එක. මේ එක කියන එක කීයෙන් මොන mathematical formula එකකට මොන arithmetic operation එකත් එක්ක දැම්මොත්ද අපිට එක කියන value එක එන්නේ. හරි. base case එක මොන වගේ operation එකකට ලක් කරොත්ද අපිට මෙතන desire කරන value එක එන්නේ. එතකොට අපිට තේරෙනවා මේක එකෙන් ಗುಣ කරොත් තමයි අපිට මේ value එක එන්නේ කියලා. හරි. එතකොට මෙතන අපි දාගන්නවා එක කියලා. එක කියන එක ಗುಣ වෙන්න
ගුණ වෙන්න ඕනේ මොකෙන්ද? බිඳුවේ ෆැක්ටෝරියල් එකේ. බිඳුවේ ෆැක්ටෝරියල් එක එකට සාපේක්ෂව ගත්තොත් මොකද්ද? එක කියන එක n කියලා ගත්තොත් බිඳුව කියලා කියන්නේ n-1. හරි. මේ පාර්ට් එක තමයි ඇල්ගොරිතම් එකක් දාද්දි වැදගත්ම පාර්ට් එක. ඒකෙනුත් ඔයාලට ගොඩක් වෙලාවට පැටලෙන්න පුළුවන් පාර්ට් එක තමයි බේස් කේස් එක හොයනටත් වඩා මේ දෙවෙනි පාර්ට් එක. මේ හොයාගත්ත බේස් කේස් එක කොහොමද අපි කනෙක්ට් කරන්නේ මේ පේරන්ට් ෆන්ක්ෂන් එකත් එක්ක. ඒකට කෝල් කරපු ෆන්ක්ෂන් එකත් එක්ක කොහොමද කනෙක්ට් කරන්නේ කියන එක. හරි. ඊට පස්සේ කරන්න තියෙන අන්තිම එක තමයි අපි දැන් හදාගත්ත මේ ඇල්ගොරිතම් එක තියෙනවනේ. මේ ඇල්ගොරිතම් එක ලේසිම වැඩේ තමයි ට්‍රී එකක් ඇඳගන්න එක. හරිද? ට්‍රී එකක් ඇඳගෙන අපි ඒකෙන් බලනවා මේ විදිහට කෝල් කරාම මේ අවශ්‍ය එක එනවද? අපි දන්නවා 3 ෆැක්ටෝරියල් එක කියන්නේ කීයද කියලා. 3 ෆැක්ටෝරියල් එක කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම බිඳුවේ ෆැක්ටෝරියල් එකත් එකයිනේ. එතකොට 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 1. 6 කියන එක තමයි එන්න ඕනේ. අපි මේකට කෝල් කරලා බලන්න ඕනේ. ඩෙස් චෙක් එකක් කරලා බලන්න ඕනේ මේ 6 කියන වැලියු එක අපිට ආපහු එනවද කියලා. හරි. දැන් අපි ඕක විෂුවලයිස් කරොත් බිඳුවේ ෆැක්ටෝරියල් එක 1යි. ඒකට කෝල් කරන්නේ ෆැක්ටෝරියල් 1 කියන එක. මෙයා තමයි කෝල් කරන්නේ. රයිට්. එතකොට මෙන්න මේ දෙක අතර මොන ඔපරේෂන් එක වුණොත්ද අපිට අවශ්‍ය වැලියු එක එන්නේ වැඩි කිරීම කියන ඔපරේෂන් එක වුණොත්. හරි. මේකේ තියෙන වැලියු එක n නම් n time n-1 කියන එක වුණොත් තමයි අපිට අවශ්‍ය කරන මේ අවුට්පුට් එක එන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? දැන් මෙයාට කෝල් කරන්නේ ෆැක්ටෝරියල් 2 කියන එකනේ. ඒකත් එක්කත් අපි බලනවා ෆැක්ටෝරියල් 2 කියන එකෙන් කෝල් කරනවා ෆැක්ටෝරියල් 1 කියන එකට. ඒකට හේතුව අපි දැන් මතකයි අපි හදාගත්ත රිලේෂන්ෂිප් එක n times factorial of the n-1. හරි. අන්න ඒ විදිහට. දැන් එතකොට මේකේ දෙක වැඩි කිරීම factorial of the 1. ওই විදිහට තමයි එන්නේ. ඊට පස්සේ ඕකෙන්ම factorial 3 එකටත් කෝල් කරාම ওই විදිහට එනවා. මේ වෙනකල් කියපු ටික තේරුණාද? step 2 එක හරියටම තේරුණාද? මොකක්ම හරි පොයින්ට් එකක් තේරුන්නේ නැත්නම් අහන්න. මේ ටික එක්ස්ප්ලেইন කරගෙන යන්න පුළුවන් ආය. හරි. මෙතන එක්ස්ප්ලেইন කරන්න ඕනේ මේ විෂුවලයිස් කරන පාර්ට් එකද නැත්නම් මෙන්න මේ කොටසද? මේ ස්ලයිඩ් එකද? හරි. මෙතන අපි ෆැක්ටෝරියල් එකක් හොයද්දී අපි කලින් කිව්වා වගේ අපි බලන්න ඕනේ මොකද්ද බේස් කේස් එක කියලා හොයාගන්න ඕනේ. බේස් කේස් එක හොයාගන්න එක ලොකු අවුලක් නෑ. මොකද අපි ඉස්සෙල්ලා මේ ෆන්ක්ෂන් එක අපි ෆැක්ටෝරියල් කියන එක ඩිෆයින් කරද්දී කිව්වා ෆැක්ටෝරියල් කියන්නේ මෙන්න මේකනේ. 5 කියලා ගත්තොත් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. එතන බේස් කේස් එකේ වෙන්නේ බිඳුව කියන එක අපිට පැහැදිලි. හරි. ඒක අවුලක් නෙයි. ඒ කියන්නේ බිඳුව කියන එකට ආවට පස්සේ අපි ආයෙ ෆන්ක්ෂන් එකට කෝල් කරන්න ඕනේ නෑ කියන එක පැහැදිලි. හරි. ඊට පස්සේ මෙන්න මේ පාර්ට් එක තමයි තේරෙන්නේ නැති වෙන්නේ. හරියට මෙතනදී අපි බලන්න ඕනේ identify the relationship between the base case and the parent function. base case එකයි parent function එකයි අතර තියෙන relationship එක බලන්න ඕනේ. හරි. අපි මෙතන base case එක විදිහට ගන්නේ බේස් කේස් එක විදිහට ගන්න බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එකනේ. බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එක 1යි. හරි. මේ බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එකට කෝල් කරන්නේ කවුද? බිඳුව කියන එකේ ෆැක්ටෝරියල් එක 1යි කියන එක දන්නවා. මේ බිඳුව කියන ෆැක්ටෝරියල් එකට කෝල් කරන්නේ 1. හරි. ඒ පාර්ට් එක පැහැදිලිනේ. බිඳුව කියන එකට කෝල් කරන්නේ 1 කියන එක. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් 1 කියන එකේ තියෙන අනිත් වැලියු එක තමයි 1. ඒ කියන්නේ 1 කියන්නේ n කියලා ගත්තොත් මෙතන එනවා n-1 කියන එක. අනිත් එක එනවා n කියන එක. හරි. ඔය දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට අපිට දැන් මෙතන බැලුවොත් පේනවා එක ධන කියන එකෙන් අපිට ඕනේ කරන ෆන්ක්ෂන් එක එන්නේ නැහැ. එක ධන එක ගත්තොත් මෙතන එන්නේ 2 කියන එක. හරි. ඒ වුණාට එකේ ෆැක්ටෝරියල් එක 1යි කියලා අපි දන්නවනේ දැනටම. එතකොට ඒක ධන කියන එක නෙවෙයි එන්නේ. ඍණ කියන එක එන්න විදිහකුත් නැහැ. හරි. එතකොට අපිට බැලුවටම පේන එක තමයි එක වැඩි කිරීම එක කියන එකෙන් තමයි මේ ෆැක්ටෝරියල් එක එන්නේ. ඊට පස්සේ අපි ඒක කෝකටත් තව ටිකක් බලන්න ඒක කන්ෆර්ම් කරගන්න අපි බලනවා එකට කෝල් කරන්නේ කවුද කියලා. එක කියන එකට කෝල් කරන්නේ 2. හරි. 2 කියන එක කෝල් කරාම එක පැත්තකින් 1 කියන එක එනවා. අනිත් පැත්තෙන් එන්නේ n වැලියු එක. n වැලියු එක ගත්තොත් 2යි. හරි. දැන් බලනවා එක කියන ෆන්ක්ෂන් එක කියන එකේ ෆැක්ටෝරියල් එක බැලුවොත් එක වැඩි කිරීම 1. හරි. එක වැඩි කිරීම 1 කියන එක තමයි මෙතනට එන්නේ. එතකොට එකේ ෆැක්ටෝරියල් එක 1යි කියන එක එනවා. ඊට පස්සේ මෙතන 2 එන්න මොකද්ද කරන්න ඕනේ? 2 ෆැක්ටෝරියල් එක 2යි කියලා දන්නවනේ අපි. එතකොට 2 එන්න වෙන්න ඕනේ. ඔයාලට පේනවා 2 වැඩි කිරීම 1 ෆැක්ටෝරියල් එක කියන ගත්තොත් තමයි අපිට 2 කියන වැලියු එක එන්නේ. ඔන්න ඔය රිලේෂන්ෂිප් එක අපි හොයාගන්න ඕනේ ඔක්කොටම කලින් ඇල්ගොරිතම් එකක් ලියද්දි රිකර්සිව් ඇල්ගොරිතම් එකක් ලියද්දි බේස් කේස් එකයි පේරන්ට් ෆන්ක්ෂන් එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එක හොයාගන්න ඕනේ. හරි. දැන් එතකොට ඕක අපිට ෆෝමලයිස් කරලා ලියන්න පුළුවන් එක වැඩි කිරීම බිඳුවේ ෆැක්ටෝරියල් එක කියනකට වඩා n times factorial of the n-1 කියලා. හරි. හරිද?
දැන් පාර්ට් එක තේරුණාද? අන්න ඒ කියපු එක තමයි මෙතන මේ විදිහට විෂුවලයිස් කරලා තියෙන්නේ. ෆැක්ටෝරියල් බිඳුවට කෝල් කරන්නේ ෆැක්ටෝරියල් 1 කියන එක. හරිද? ෆැක්ටෝරියල් බිඳුව කියන එක බේස් කේස් එකකින්ද අපි එයාගේ වැලියු එක දන්නවා. ඩෙෆිනිට්ලි එයාගේ වැලියු එක 1යි කියන එක දන්නවා. අන්න ඒ 1 කියන එක කොහොමද මේ ෆැක්ටෝරියල් කියන එකේ දැනට තියෙන වැලියු එකත් එක්ක අපි සම්බන්ධ කරගන්නේ. හරි. 1 සහ 1 කියන එකෙන් අපි කොහොමද 1 කියන වැලියු එක අවුට්පුට් කරන්නේ? ඕක තමයි මේ ෆැක්ටෝරියල් එකක් හදාද්දී ක්‍රිටිකල්ම ස්ටෙප් එක ඕක. ඕක වරද්ද ගත්තොත් බේස් කේස් එක හරියට දාගත්තත් ෆන්ක්ෂන් එක හරියට ලියා ගන්න බෑ. ඩෙස් චෙක් එකක් නොකර වුණත් අපිට මේ කේස් එක මේක හරියටම හිතාගත්තොත් අපිට මේ ෆන්ක්ෂන් එක හරියට ලියා ගන්න පුළුවන්. හරි. එතකොට අපි කෝකටත් තව ටිකක් චෙක් කරන්න බලනවා. මේක එයාගේ මේ එකේ පේරන්ට් ට්‍රූ වෙනවද කියලා. හරි. එකේ පේරන්ට් ට්‍රූ වෙනවද බලනවා. එතකොට ඒක ගත්තොත් දෙක වැඩි කිරීම 1. හරි. ඒකත් true වෙනවා. මෙතන අන්තිමට එන වැලියු එක 1යි කියලා දන්නවනේ අපි. එතකොට මෙතනත් මේක හරි කියලා දන්නවා. තව කෝකටත් චෙක් කරන්න ඕනේ නම් මොකද දැන් මෙතන අපිට එකපාරට හිතන්න පුළුවන් මෙතන ෆැක්ටෝරියල් 2 කියන සමහරට මේ අපි දෙන වැලියු එකම print වෙනවද දන්නෙත් නැහැ කියලා. එහෙමත් හිතන්න පුළුවන් නේද? ඒ වුණාට අපි දන්නවා 3 කියන එකේ අනිවාර්යෙන් 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන එක ආවොත් තමයි 6 කියන එක print වෙන්නේ කියලා. හරි. අන්න ඒකින්ද අපිට ඕන නම් තව පාරක් මේක ඩෙස් චෙක් එකකට දාන්න පුළුවන් ෆැක්ටෝරියල් 3 එකක් දාලා. දැන් ඒකට බලන්න මුල ඉඳන් මෙන්න මේ කොනේ ඉඳන් ඕක උඩට එක්ස්ප්ලেইন කරගෙන යමු. ෆැක්ටෝරියල් බිඳුව කියන්නේ 1යි. 1 වැඩි කිරීම 1 සමානයි මෙතන ඉන්නේ 1යි. හරි. මේ වැලියු එක 1යි. මෙතන 1යි. ඊට පස්සේ ෆැක්ටෝරියල් 1 වැඩි කිරීම 2 කියන්නේ 2යි. එතකොට මෙන්න මේ වැලියු එක 2යි. හරි. ඊට පස්සේ ෆැක්ටෝරියල් 2 වැඩි කිරීම 3 කියන්නේ 6යි. එතකොට මෙන්න මේ වැලියු එක 6යි. අපි දන්නවා ෆැක්ටෝරියල් 3 ෆැක්ටෝරියල් එක කියන්නේ 6යි කියන එක අපි දන්නවා. 3 වැඩි කිරීම ෆැක්ටෝරියල්ස් 3 ඒක 6යි කියලා දන්නවා. එතකොට අපිට මේ ඩෙස් චෙක් එක මෙතනින් true කියලා තේරෙනවා. හරි. තේරුණා නේද මේ පාර්ට් එක? මොකද මේ පාර්ට් එක ඉවරයි නම් කෙලින්ම ක්වෙස්චන් වලට යන්න පුළුවන්. ක්වෙස්චන් වලට ගිහිල්ලා ඒවා ටික අපිට කෝඩ් කරලාත් බලන්න පුළුවන් මේ කොහොමද අපි ෆැක්ටෝරියල් එක ගන්න කියලා. ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එකක් අපි ඇල්ගොරිතම් එකක් මුලින්ම හදන්නේ කොහොමද කියලා. රිකර්සිව් කම්පෝනන්ට් එක කියලා කියන්නේ රිකර්සිව් කොම්පෝනන්ට් එක කියලා කියන්නේ මෙන්න මේ පාර්ට් එක. n වැඩි කිරීම ෆැක්ටෝරියල් of the n minus 1 කියන එක. මොකද මේක තමයි දිගින් දිගටම Tamanටම කෝල් කරගන්නේ. හරි. මේ පාර්ට් එකට තමයි කියන්නේ රිකර්සිව් කම්පෝනන්ට් එක කියලා. මේ උඩ එකට කියනවා බේස් කේස් එක කියලා. හරිනේ. හරි. ඊට පස්සේ යමු ප්‍රශ්න වලට. දැන් ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න ටික මේ මම හදාගෙන තියෙනවා. හරිද? print එකේ ඉඳන් n value එකක් වෙනකල් අපි දෙන මොකක් හරි value n කියන value එකක් වෙනකල් තියෙන numbers ටික print කරන්න ඕනේ. එකේ ඉඳන්. හරිද? එතකොට මේක ගත්තොත් ඔයාලට ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද base case එක කියලා. හරි. ඊළඟ slide එකේ ඔයාලට answers ටික තියෙනවා. ඒ වුණාට ඔයාලා පොඩ්ඩක් chat එකේ දාන්න පොඩ්ඩක් interactive වෙන්න. මොකද්ද මේකේ base case එක වෙනවා ඇත්තේ. හරි. එතකොට අපිට මෙතන කියන්නේ මොකද්ද? එකේ ඉඳන් n වෙනකල් value එක print කරන්න කියලා. අපි දන්නේ n කියන්නේ මොකද්ද කියලා. හරිද? n කියන්නේ මොකක් හරි variable එකක් මොකක් හරි value එකක්. එතකොට අපි දන්නවා base case එකට අපිට 1 කියන එක ලේසියෙන්ම ගන්න පුළුවන් කියලා. හරි. base case එකට 1 කියන එක ගන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්න ඕනේ? current value එක 1යි නම් current value එක 1යි නම් එතනින් function එක break වෙලා 1 කියන එක print කරන්න ඕනේ. හරි. මේ tree එක ගමු. current value එක 1යි නම් 1 කියන එක print කරන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒක කරාට පස්සේ හරි. ඒක කරාට පස්සේ බලන්න 1 කියන එක දැන් මෙතනින් print වෙලා ඉවරයි. හරි. මේකෙන් 1 කියන එක print වුණා. ඊට පස්සේ 2 කියන එකට යනවා. මේක print වුණාට පස්සේ තමයි 2 කියන එක print වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක print වුණාට පස්සේ මෙතන 2 කියන එක print වෙලා තියෙන්න ඕනේ. හරි. ওই විදිහට තමයි මේක යන්නේ. එතකොට මේකේ අර කලින් වගේ arithmetic operation එකක් නැහැ. child function එකේ මෙන්න මේ value එක print වුණාට පස්සේ ඒකට call කරපු parent ගේ value එක print වෙන්න ඕනේ. ඕක තමයි වෙන්න ඕනේ. හරිද? අපි මේක ගමු. දැන් ඔය තියෙන්නේ ඒකට හදපු ෆන්ක්ෂන් එකක්. හරි. public class 1 to n class එකේ නම 1 to n කියලා. ඊට පස්සේ මෙතන හදාගෙන තියෙනවා main method එක. main method එකෙන් එළියේ තමයි අපි ෆන්ක්ෂන් එක define කරන්නේ. හරිද? ඊට පස්සේ මෙතන type එක void දීලා තියෙන්නේ. ඒ කියන්නේ මුකුත් මේකෙන් value එකක් return වෙන්නේ නැහැ. base case එක අපි මෙතන define කරගන්නවා ඉස්සෙල්ලා. if n equals 1. හරි. n කියන එකේ value එක 1යි නම් මොකද්ද කරන්න ඕනේ? n කියන එක print වෙන්න ඕනේ. 1 කියන එක print වෙන්න ඕනේ. හරිද? 1 කියන එක print වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි formatting part එකක් අපි දාගෙන තියෙනවා. එහෙම නැත්තම් මොකද්ද වෙන්න ඕනේ? එහෙම නැත්තම් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙතන තියෙන value එක 2 කියලා. value එක 2යි නම් වෙන්න ඕනේ. මේ function එකට ආපහු call කරන්න ඕනේ.
ඒ වුණාට n එකේ වැලියු එක එකකින් අඩු වෙලා. හරි. ඒ කියන්නේ මෙතන ඉන්පුට් කරන ෆන්ක්ෂන් එක දෙකයි නම් ඒකේ වැලියු එක එකකින් අඩු වෙලා ඊට පස්සේ තමයි තමන්ගේ වැලියු එක print වෙන්න ඕනේ. හරිද? ඒ පාර්ට් එක තේරුණාද? අපි උතන්ට 3 කියන වැලියු එක දුන්නොත් මොකක්ද වෙන්නේ? 3 කියන වැලියු එක දුන්නොත් එන්නේ අපි ඉස්සෙල්ලම් බලනවා 3 කියන එක එකට සමානයිද කියලා. ඒ ෆන්ක්ෂන් එක වැරදි හින්දා වෙන්නේ මෙන්න මේක එක්සිකියුට් වෙන එක. මේක එක්සිකියුට් වුනහම වෙන්නේ මෙයා කෝල් කරනවා මේ 2 කියන එකට. හරිද? මේ වැලියු එකෙන් n කියන වැලියු එකෙන් එකක් අඩු වුනහම තියෙන එකට කෝල් කරනවා. ඊට පස්සේ 2 කියන එක කෝල් කරනවා 1 කියන එකට. 1 කියන එක කෝල් කරාම මොකද වෙන්නේ? එයා print 1 කියන එකෙන් හරි print 1 කරලා stack එකෙන් pop up වෙනවා. හරි. ඊට පස්සේ ඒක උනාට පස්සේ මෙතන තව line එකක් තියෙනවා. child function එක call වුණාට පස්සේ මෙතන තමන්ගේ වැලියු එක print වෙලා යනවා. හරි. ඔක තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉස්සෙල්ලා මේක යන්න ඕනේ ඊට පස්සේ print n කියලා. ඔන්න ඔය වගේ ඔක් කෝල් වෙලා ඒකත් pop out වෙනවා. එතකොට දැන් 1 කියන එක print වෙලා ඉවරයි. 2 කියන එක print වෙලා ඉවරයි. දැන් 2 කියන එකට කෝල් කරේ 3නේ. 3 තියෙන වැලියු එක එහෙමම print වෙලා යනවා. ඒ කියන්නේ print 3. හරි. ඔයාලට තේරෙනවද මේ කියන ටික තේරෙනවද? නැත්නම් ආයෙ එක්ස්ප්ලেইন කරන්න ඕනේද? ඔයාලගෙන් කිසිම මේ ෆීඩ්බැක් එකක් නැති හින්දා මම ඉස්සරහට කියාගෙන යන්නේ. මුකුත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් කියන්න ආපහු මේ එක්ස්ප්ලেইন කරන්න. හරි. එතකොට මේ ප්‍රශ්නේම තව සබ් ක්වෙස්චන් එකක් විදිහට අහන්න පුළුවන්. දැන් මේ අපි ගත්ත ෆන්ක්ෂන් එක තියෙන්නේ. මේ ගත්ත ෆන්ක්ෂන් එක වෙනස් කරන්න කියලා අපි දෙන ඕනේ වැලියු එකක්. දැන් අපි මෙතනට 10 දුන්නොත් මේකේ print වෙන්නේ 1 ඉඳන් 10 වෙනකල්නේ. මේක 10 ඉඳන් 1ට වෙනකල් print වෙන්න වෙනස් කරන්න කියන්න පුළුවන්. හරි. එහෙම කරාම කරන්න පුළුවන්. මෙන්න මේ මෙතන තිබ්බ මේ ලයින් එක තියෙන්නේ. ඔන්න ඕක එකක් පල්ලෙහාට දැම්මොත් print වෙන්නේ 10 ඉඳන් 1ට වෙනකල්. හරි. 10 ඉඳන් 1ට වෙනකල්. දැන් ඔයාලා පොඩ්ඩක් රෙකෝඩින් එක හරි බලනවා නම් මේක පොඩ්ඩක් බලන්න කරලා රිකර්සිව් ට්‍රී එක ඇඳලා බලන්න මොන විදිහටද මේක කෝල් වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ දැන් අපේ මේ ස්ටෙප් එකත් හරි child ගේ value එක මුලින්ම print කරලා ඊට පස්සේ parent ගේ value එක print කරන්න. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ කලින් අපි කිව්වා වගේ parent ගේ තියෙන value එක වෙනම print වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ parent ගේ තියෙන value එක child value එකත් එක්ක මුකුත් arithmetic operation එක නැහැ. child ගේ value එක ඉස්සෙල්ලා print වෙලා ඊට පස්සේ තමයි parent ගේ value එක print වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේක ඕනේ නම් මේ ඇල්ගොරිතම් එකක් ලියලා ඒක ඩෙස්ක් චෙක් එකක් කරලා බලන්න පුළුවන්. අපි මේකට 5 කියන එක දුන්නොත් 1 2 3 4 5 කියන එක print වෙන්න පුළුවන්. ඩෙස්ක් චෙක් එකක් කරන එක හොඳයි. ඔයාලා මේ පළවෙනි දෙක කරාට පස්සේ එතකොට හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් ඇල්ගොරිතම් එක වැඩ කරනවාද කියලා. ඊට පස්සේ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ first n Fibonacci numbers. හරි. එතකොට මෙතනදි වෙන්නේ අපි මේ numbers ගත්තොත් බිඳුවේ Fibonacci value එක බිඳුවයි. හරිද? එක කියන එකේ Fibonacci value එක එකයි. එතකොට මෙතන වෙන්නේ මේ දෙක අපි දන්නවා. බිඳුවේ එකේ Fibonacci values දන්නවා. ඊළඟට එනේ වගේ වෙන්නේ කලින් තියෙන values දෙක තියෙන්නේ අන්න ඒ දෙකේ එකතුව තමයි මෙතනට එන්නේ. ඒ කියන්නේ අපි එක කියන එක ගත්තොත් බිඳුව සහ එක. ওই දෙකේ එකතුව තමයි මේක කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන දෙක කියන එක ගන්නකො. දෙක කියන එක කියන්නේ ඊට එයාට කලින් තියෙන values දෙකේ එකතුව. ඒ කියන්නේ 1 ධන 1 සමානයි 2. ඊට පස්සේ 3 කියන එක ගත්තොත් 3 කියන්නේ 2 ධන 1 සමානයි 3. ওই විදිහට. හරි. 5 කියන්නේ එතකොට 3 ධන 2. ওই විදිහට තමයි Fibonacci numbers යන්නේ. දැන් එතකොට අපි ඉස්සෙල්ලා මේකේ බේස් කේස් එක හොයාගන්න ඕන. ඔයාලට කිව්වා වගේ දැන් මෙතන බේස් කේස් බිඳුව සහ 1 කියන values දෙකම තියෙනවා. එතකොට මෙතන අපිට කරන්න පුළුවන් O operation එකක් දාලා the current value is 0 or 1. දැනට තියෙන අපිට තියෙන value එක බිඳුව හෝ 1 නම් අපිට කෙලින්ම value එක return කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? Identify the relationship between base case and the parent function. හරි. දැන් අපිට කලින් කිව්වා වගේ ඔයාලට මෙතන කලින් දෙන්නෙක්ගේ එකතුව තමයි parent යන්නේ. හරි. ඒ කියන්නේ 1 කියන එකෙන් call කරොත් බිඳුව 1 2. හරි. මේ තියෙන්නේ දෙවෙනි Fibonacci numbers එකනේ. එතකොට 2 කියන value එක output කරොත් අපිට එන්නේ 2 ඍණ 1 value එකයි 2 ඍණ 2 value එකයි. ඒ කියන්නේ බිඳුවෙනි Fibonacci number එකේ value එකයි පළවෙනි Fibonacci number එකේ value එකයි. ඔය විදිහට තමයි එන්නේ. sorry. පළවෙනි දෙවෙනි. ඔය විදිහට. හරි. ඊට පස්සේ මෙතන parent makes two children එක කිව්වා. ඊට පස්සේ දැන් ඔක අන්තිමට කරන්න තියෙන ඩෙස්ක් චෙක් එකක් කරලා බලන එක. ඩෙස්ක් චෙක් එක කරන්නට අපි පොඩ්ඩක් බලමු ඔකේ recursion tree එක යන්නේ කොහොමද කියලා. හරි. recursion tree එක ඕකේ එක මම කලින් ඇඳගත්තා. මේක තමයි base case එක වෙන්නේ. හරි. මේ තියෙන base cases දෙක. එක Fibonacci number එක බිඳුවයි නැත්නම් එකයි. හරි.
එතකොට දැන් මේ දෙක කියන parent function එක මේ functions දෙකටම call කරනවා. හරි. එතකොට බිඳුව ධන 1 සමානයි දෙවෙනි Fibonacci number එක. ඊට පස්සේ එයාට call කරන්නේ Fibonacci number 3 කියන එක. හරි. එතකොට Fibonacci number 3 කියන්නේ එයාට එකක් කලින් තියෙන Fibonacci number එකයි. එයාට එකක් කලින් තියෙන Fibonacci number එකයි. එයාට දෙකක් කලින් තියෙන Fibonacci number එකයි. ওই දෙකේ එකතුව. 1 ධන 1 සමානයි 2. හරි. ඊට පස්සේ Fibonacci 4ට ගියොත් එයාත් call කරනවා ඒ වගේම ෆන්ක්ෂන් දෙකකට. දැන් එතකොට ඔයාලට තේරෙනවා Fibonacci tree එක අපි දැන් මෙතන අරගෙන තියෙන Fibonacci 6 කියන එක සෑහෙන ලොකු recursion tree එකක් යනවා. ඒ වුණාට ඔයාලා මේ එක පැත්තක් define කරගත්තොත් එකක් හරියට හොයාගත්තොත් මේ සම්පූර්ණ tree එකම මේ තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් අපි කෝකටත් මේක trace කරගෙන යන්න. බිඳුව ධන 1 සමානයි 1යි. Fibonacci 2 එකට call කරන්නේ Fibonacci 3 කියන එක. 3 කියන එක call කරද්දී එන්න ඕනේ එයාට දෙකක් කලින් තියෙන එක ගන්න Fibonacci 1 කියන එක. හරි. ඒ කියන්නේ 3 ඍණ 2. 3 ඍණ 2 1යි. Fibonacci 1 කියන එක base case එකක්. ඒකේ value එක 1යි. Fibonacci 2 කියන එකේ value එක 1යි. හරි. එතකොට 1 ධන 1. එයා තමයි Fibonacci 3 එකේ value එක. Fibonacci 3 එකට call කරන්නේ Fibonacci 4 එක. Fibonacci 4 එකේ එකක් කලින් තියෙන එක මොකද්ද? Fibonacci 4 එකට එකක් කලින් තියෙන Fibonacci 3 එක. හරි. එයාගේ value එක 2යි. Fibonacci 4 එකට දෙකක් කලින් තියෙන Fibonacci 2 එක. එයාගේ value එක 1යි. එතකොට Fibonacci 4 එකේ value එක එනවා 1 ධන 2 3යි. හරි. එයාට call කරන්නේ Fibonacci 5 එක. Fibonacci 5 එකේ value එක වෙන්නේ Fibonacci 5 එකෙන් එකක් අඩු වුණාම එන්නේ Fibonacci 4 එකේ. එයාගේ value එක අපි කතා කරන්නේ Fibonacci 4 එකේ value එක 3යි. Fibonacci 5 එකට දෙකක් අඩුවෙන් තියෙන Fibonacci 3 එකේ value එක එයාගේ value එක එන්නේ 2යි. එතකොට 3 ධන 2 සමානයි 5යි. ඊට පස්සේ Fibonacci 5 එකට call කරන්නේ Fibonacci 6 එක. Fibonacci 6 එකේ වෙන්නේ Fibonacci 6 එකෙන් එකක් අඩු වෙලා Fibonacci 6 එකට එකක් කලින් තියෙන Fibonacci value එක Fibonacci 5. ඒකේ output එක විදිහට එනවා 5. Fibonacci 6 එකට දෙකක් කලින් තියෙන එකේ Fibonacci value එක එන්නේ 4. හරි. Fibonacci 6 එකට දෙකක් කලින් තියෙන Fibonacci 4 ඒකේ value එක වෙනවා 3. එතකොට 5 ධන 3 සමානයි 8යි. තේරුණාද? හරි මම දිගටම කියාගෙන යන්න මොන හරි issues තිබ්බොත් දාන්න chat එකේ දාන්න. එතකොට දැන් මේකේ අපි code එක ගැහුවොත් මම code එක ගහලා තියෙන්නේ දැන්ම Fibonacci sequence කියලා. ඉස්සෙල්ලම බලන්න ඕනේ base case එක. හරි. base case එක මොකද්ද කියලා. base case එක වෙන්නේ එක්ක n කියන number එක 1 වෙන්න ඕනේ නැත්නම් n කියන number එක 0 වෙන්න ඕනේ. ඔක තමයි base case එක. එතකොට ඔය base case එකේදී මොකද්ද වෙන්නේ? ඒ value එක return වෙන්න ඕනේ. 1 නම් 1 return වෙන්න ඕනේ, 0 නම් 0 return වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ recursive component එක. ඒ කියන්නේ parent function එකයි base case එකයි අතර තියෙන parent function එකයි child function එකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. හරි. එතකොට අපිට තේරෙනවා එකක් කලින් තියෙන එකයි එකක් කලින් තියෙන Fibonacci number එකයි දෙකක් කලින් තියෙන Fibonacci number එකයි ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ කියලා. එතකොට එකක් කලින් තියෙන Fibonacci number එක අපි මෙන්න මේ function එකෙන් call කරලා ගන්නවා. recursive call එකක් එතන යනවා. හරි. ඒකට එකතු වෙන්න ඕනේ ඊට දෙකක් කලින් තියෙන Fibonacci number එක. හරි. ඒකත් අපි Fibonacci sequence function එකෙන් call කරලා ගන්නවා. දැන් අපි දන්නවා Fibonacci sequence එකේ 6 කියන්නේ 8 කියන එක. දැන් මේක run කරලා බලුවොත් අපිට ඒ value එක එන්න ඕනේ. හරි. ඒ value එක ඇවිල්ලා තියෙනවා. මේ තියෙන මේ tree එක දැන් කලින් අර පෙන්නපු tree එකමයි. ඊට පස්සේ palindrome check. palindrome එකක් කියන්නේ අපි කියමු මෙන්න මේ වචනේ ගත්ත කියලා. මේ වචනේ මුල ඉඳන් අගට කිව්වත් අග ඉඳන් මුලට කිව්වත් මේ මැඩම් කියන වචනේ මුල ඉඳන් අගට කිව්වත් අග ඉඳන් මුලට කිව්වා එකම වචනේ තමයි අපිට output එක විදිහට එන්නේ. එතකොට මැඩම් කියන එක palindrome check එකක්ද කියලා බලන්න අපිට කරන්න පුළුවන්. palindrome check එකක් නම් ඒක true කියලා එන්න ඕනේ. ඒක palindrome එකක් නම් true කියලා එන්න ඕනේ. hello කියන එක ගත්තොත් ඒක palindrome එකක් නෙවෙයිනේ. hello කියන එක මුල ඉඳන් අගට කියවුවොත් එන්නේ එකක්, අග ඉඳන් මුලට කියවුවොත් එන්නේ එකක්. හරිද? එතකොට hello කියන එක palindrome එකක් නෙවෙයි. ඒකේ output එක අපිට false කියලා එන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ base case එක මොකක්ද කියලා. හරි. base case එක වෙන්නේ අපි දෙන string එක එක්ක empty වෙන්න ඕනේ. නැත්නම් එක character එකක් විතරක් තියෙන්න ඕනේ. ඕක කිව්වොත් අපිට definitely කියන්න පුළුවන් මේක palindrome එකක් කියලා. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? Identify the relationship between base case and the parent function. parent function එකයි base case එකයි අතර තියෙන relationship එක මොකක්ද කියලා හොයාගන්නවා. අපි කියනවා if first letter and the last letter of the words being same. ඒ කියන්නේ වචනේ පළවෙනි අකුරයි මැඩම් කියන එක ගත්තොත් වචනේ පළවෙනි අකුරයි අන්තිම අකුරයි සමාන වෙන්න ඕනේ. and the base method return true. අපි මේක මැඩම් කියන එක නැතුව අපි ගමු m කියලා. හරි. මේක ගත්තොත් මොකද්ද වෙන්නේ?
මේක true කියලා එන්න ඕනේ. මොකද මේක palindrome එකක්. හරිද? එහෙම වුණොත් අපි බලනවා පළවෙනි අකුරයි අන්තිම අකුරයි සමානයිද? ඔව්. m කියන එක සමානයි m කියන එකට. එතකොට ඒක true වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ base case එකක් trueද කියලා. හරි. මේ දෙක අයින් වුණාට පස්සේ base case එක එන්නේ මොකද්ද? මේ දෙක අයින් වුණාට පස්සේ base case එකට එන්නේ empty value එකක්. හරි. ඒ empty value එකක් ආපුහම base case එකෙන් අපිට return කරන්නේ true කියන එක. හරි. හරි. ඉතින් දැන් අපි මේක recursive function එකක් විදිහට ගත්තොත් හරි. අපිට දන්නවා අන්තිමට මේක ඉතුරු වෙන්නේ අපි අකුරෙන් අකුර අයින් කරොත් දෙපැත්තෙන් අකුරු අයින් කරොත් මේකේ අන්තිමට එන්නේ d කියන එක. හරි. එතකොට මේකේ d කියන එකට අපි මේ palindrome check එක දැම්මොත් ඒකේ base case එක විදිහට එනවා true කියලා. හරි. එතකොට මේක true වෙන්න ඕනේ. මේක true වෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙකම true වුණාම මෙන්න මේකෙන් true කියන එක output වෙනවා. හරි. parent ගෙන් true කියන එක output වෙනවා. එතකොට parent call කරලා තියෙන්නේ මේ madam කියන සම්පූර්ණ එකේ recursive එක. එතකොට ඒක බලනවා මේකෙන් හරි මේකෙන් output වෙලා තියෙනවා true කියලා. true and මේකත් එක්ක trueද කියලා බලනවා. m කියන එක m එකට සමානයි. ඒකින්ද මේක true මේකත් true and true becomes true. හරි. එතකොට මේකේ palindrome මේකේ recursive function එකේ test එක වෙන්නේ මේ විදිහට. ඔකේ code එකට ගියොත් මේක GPT දාලා ගත්තේ මේ session එකට විනාඩි 5කට විතර කලින්. එතකොට අපි ඉස්සෙල්ලම බලනවා public static boolean. දැන් අපි මේකේ return කරන්නේ boolean එකක් කියලා දන්නවනේ. true or false එකකින්ද මේක boolean එකක් තමයි return කරන්නේ. ඊට පස්සේ input එක විදිහට ගන්න string එකක්. හරිද? දැන් අපි මෙතන මම මෙන්න මේ part එක වෙනම add කරා. edge case එකක් විදිහට අපි දැන් මේ හැම වෙලේම capital අකුරු දෙන්නේ නැතුව simple මෙන්න මේ වගේ. හරි. මේ වගේ විදිහකට දුන්නත් වැඩ කරන්න පුළුවන් වෙන විදිහකට තමයි මේ හදලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අපි තියෙන string එක lower case එකකට දාගන්නවා. හරි. ඊට පස්සේ බලනවා string එකේ length එක අඩුයි හෝ සමානයි දෙකට වඩා. එක්ක 1 වෙන්න ඕන නැත්නම් 0 වෙන්න ඕන. අන්න එහෙමනම් true කියන එක දානවා. හරි. ඊට පස්සේ ඔය base case එක ඊට පස්සේ බලනවා recursive component එක. recursive component එකේදී මොකද්ද වෙන්නේ? if string char 0. හරි. මේ string එකේ මුලින්ම තියෙන ඉලක්කම මුලින්ම තියෙන අකුර සමානයිද කියලා බලනවා. string char string.length -1. ඒ කියන්නේ දන්නා indexing යන්නේ බිඳුවේ ඉඳන් කියලා. ඒකින්ද length එකෙන් එකක් අඩු කරාම අපිට ගන්න පුළුවන් අන්තිම index එක. ඔය දෙක සමානයිද කියලා බලනවා. හරිද? ඒ කියන්නේ මුල අකුරයි අග අකුරයි සමානයිද කියලා බලන එක තමයි උතන කරන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒක සමානයි නම් අපි ආයේ ඒක check කරනවා is palindrome එකක් දාලා. හැබැයි මේකේ වෙනසක් කරනවා. අපි දැන් අර check කරපු අකුරු ටික තියෙන්නේ අන්න ඒක අයින් කරනවා. ඒකට අපි පාවිච්චි කරනවා මේ substring කියන method එක. substring එකකින් එන්නේ method එකක් කර නිකන් දෙපැත්තෙන් cut කරන්න වගේ තමයි මේ substring කියන එක දාගෙන තියෙන්නේ. එතකොට substring එකේ එක කියන්නේ අපි include කරන්න ඕනේ පළවෙනි එක string.length -1. ඒ කියන්නේ අන්තිම value එක මෙතනින් remove වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට අපි madam කියන එකේ අපි පළවෙනියට madam කියන එක call කරාට පස්සේ ඉස්සෙල්ලාම බලනවා m equals m. හරි. ඒ condition එක true. ඒ condition එක true වුණාම බලනවා ආය recursively විදිහට call කරනවා මේකට. මේකෙදි call කරද්දී m and m මුලින්ම තියෙන m අකුරයි අගින්ම තියෙන m අකුරයි අයින් වෙනවා. ඊට පස්සේ call වෙන්නේ ada කියන මුලින්ම තියෙන මැදින් තියෙන අකුරු තුන. හරි. ඒ තුන තමයි මේකට pass වෙන්නේ. ඊට පස්සේ ada කියන එකට call කරාම වෙන්නේ බලනවා මුලින්ම තියෙන අකුර ada කියන එකේ අන්තිමට තියෙන අකුරත් ඒ කියන එක ඒට සමානයි. හරි. ඊට පස්සේ ආයේ මේ function එකටම call කරනවා. එතකොට අපි බලනවා base case එක ඊට පස්සේ එන්නේ d කියන එක. d කියන එකට call කරාම මෙතන base case එක එනවා. හරි. මේ base case එක ආවාට පස්සේ true කියලා output වෙනවා. දැන් වැරදිලා හරි මෙතන තියෙන අකුරු වලින් පළවෙනි අකුර අන්තිම අකුරට සමාන උනේ නැත්තම් මේ if condition එකට යන්නේ කෙලින්ම false කියන එක return වෙනවා. හරි. මේක දැන් run කරලා බැලුවොත් madam කියන එකට palindrome එකක්ද කියලා බලන එක true කියලා එනවා. hello කියන එකේ palindrome එක false කියලා එනවා. අපිට ඕනේ කරන output එක ඒ විදිහට හම්බෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අන්තිමට අපි ඩිස්කස් කරන්නේ queue එකක් රිවර්ස් කරන විදිය. දැන් queue එක මම මුලින් නම් යන්නේ data structures කරන්නේ නැහැ. එතකොට queue කියන එක මම already implement කරගෙන තියෙන්නේ. මේ circular queues කියන එකෙන් queue කියන එක implement කරගෙන තියෙන්නේ. හරි. එතකොට reverse queue කියන මේ function එක බලන්න. queue එක empty අපි දන්නවා දැන් base case එක වෙන්නේ මොකද්ද? base case එක වෙන්න පුළුවන් queue එක empty වෙන එක. හරි. queue එක empty නම් ඒක එතනින් return වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද වෙන්න ඕනේ? එහෙම නැත්නම් වෙන්න ඕනේ value එකක් remove කරනවා. ඒ remove කරන value එක
වෙනම ගබඩා කරගන්නවා. ඊට පස්සේ ආපහු මේ රිකර්සිව් විදිහට කෝල් කරගන්නවා Tamanටම. හරි. දැන් මෙතන වැලියු එක රිමූව් වෙලා තියෙන හින්දා අපි මේ මෙතන තියෙන කිව් එකම නෙවෙයි මෙතනට පාස් වෙන්නේ. හරි. ඒක තේරෙනවා ඇතිනේ. අපි මෙතන වැලියු එකක් රිමූව් කරලා හින්දා එක වැලියු එකක් අඩු එකක් තමයි පාස් වෙන්නේ. අන්තිමට අපි මෙතන අරගෙන තියෙන 1 2 3 4 5 කියන එක. එතකොට මුලින්ම queue කියන්නේ first come first serve type algorithm එකක්නේ. එතකොට මුලින්ම එක කියන එක රිමූව් වෙනවා. එක කියන එක රිමූව් වෙලා ඒක පළවෙනි ස්ටැක් එකේ අපි මුලින්ම කියන එකේ value කියන එක ඇතුලේ save වෙලා තියෙනවා එක කියන එක. ඊට පස්සේ එයා කෝල් කරන්නේ 2 3 4 5 කියන ස්ටැක් queue එකට තමයි මේ reverse queue කියන එක කෝල් කරන්නේ. ඒකේ 2 කියන value එක තමා දෙවෙනියට අපි කෝල් කරන රිකර්සිව් කෝල් එකේදී වැලියු එක විදිහට ගබඩා වෙන්නේ. හරි. ওই විදිහට 1 2 3 4 5. ඔය ටික ගබඩා වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? q.insert value. හරි. දැන් එතකොට මුලින්ම insert වෙන්නේ අපි අන්තිමට remove කරගත්ත වැලියු එක. හරි. එතකොට මුලින්ම insert වෙන්නේ 5 කියන වැලියු එක. ওই විදිහට තමයි රිකර්සිව් ෆන්ක්ෂන් එකක් කෝල් වෙන්නේ. ඒ වලට අවුලක් නැද්ද මෙතනට මේ ටික ඔක්කොම තේරුණාද? මේ ප්‍රශ්න එක එක සිනාරියෝස් වෙන විදිහට දාලා තියෙන්නේ. මේ ෆිබොනාකි එක දාලා තියෙන. ඊට පස්සේ බේසික් මේකක් දාලා තියෙනවා print 1 to n. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. මොකද parent function එකත් එක්ක මේ කොහොමද connect වෙන්නේ කියන එක හරියටම තේරෙන්නේ නැති එකක් තියෙනවා. ඒකට මේ reverse queue කියන එකේ අපි තව concept එකක් පාවිච්චි කරලා තියෙනවා මේ Java arrays වල එන. ඒ කියන්නේ මෙතනට දෙන queue එක modify වුණාම original queue එක modify වෙනවා. හරි. ඒක තමයි මේකෙන් මේ මුකුත්ම වෙන එකක් රිටර්න් වෙන්නේ නැත්තේ. ආයෙ queue එකක් රිටර්න් වෙන්නේ නැත්තේ ඒකයි. හරි. ওই ටික තමයි රිකර්සිව් ඇල්ගොරිතම් වල කතා කරන්න තියෙන්නේ. හරි. සෙෂන් එක මෙතනින් ඉවරයි. ඔයාලට මොනවා හරි අහගන්න තියෙනවා නම් දැන් අහන්න. රෙකෝඩින් එක මෙතනින් නවත්තන්න.